ඕනමට බයිනවත් ඇතිනේ කොහෙන් හරි මොකක් හරි උස්සන් එනවා මේ කෙල්ල කියලා. මල්ලගේ තියෙනවා අද ලොකු අන්බොක්සින් එකක්. මේක ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් එකක්. මේක ඇතුලේ තියෙනවා සර්ප්‍රයිස් එකක්. හරිද? ඉතින් කාලයක් තිස්සේ මට තිබ්බ හොබි එකක් තමයි ඇඩ්වෙන්චර් කැලෙන්ඩර්ස් අන්බොක්ස් කරන එක. ඉතින් මට කාලෙකින් හම්බුණා ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් එකක්. මම මීට කලින් අන්බොක්ස් කරපු හැම ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් එකකම ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දැනගෙන තමයි අන්බොක්ස් කළේ. හැබැයි මේ ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් එකේ ඇතුලේ මොනවද තියෙන්නේ මම දන්නේ නැහැ. මට හරියම ඉවසිල්ලක් නැහැ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලනකම්. මේක 12 days ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් එකක්. මට දවස් 12ක් නම් ඉන්න බෑ. මොකද මට එච්චර ඉවසීමක් නැහැ. ඉතින් අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අපි day 1 එකෙන් පටන් ගමු. day 1 එකේ ඇතුලේ තියෙන gift එක මොකක් හරි දිග එකක්. මේ දිගට තියෙනවා මේව ගලවන්න අපි බලමු මොකක්ද තියෙන්නේ. අනේ පැකේජ් එක හරි ලස්සනයි. මට මේක මෙහෙම ගලවන්නත් ලෝභයි. මොලත් එක්ක මේක මෙහෙම අන්බොක්ස් කරන්න. නේ චොක්ලට් එකක් තියෙනවා. හරි අපි බලමු මෙන්න මේ day 2 එක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඔන්නේ හරිම cute එක. lip gloss එකක් තියෙන්නේ ළමයි. පොඩ්ඩක් ඇප්ලයි කරමු. ලස්සනයි ඒ කලර් එක. ඉතින් මට හම්බෙච්ච lip gloss එක. ඉතින් day 3 එක අපි බලමු තියෙන්නේ කියලා. අනේ මේක ඇතුළේ හරිම cute ඒවද කොහෙද තියෙන්නේ. මේ phone charm එක. අපි බලමු day 4 එකේ මොනවද තියෙන්නේ කියලා. ලබූබු hair band එකක්. හරි cute අනේ. මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගන්නනේ. මේක මේ හරිම ෂෝක්. හරිම සතුටුයි මේකේ තියෙන ඒවා එකින් එක බලනකොට. අපිට day 5 එක මම බලන්න මේක ගන්න මට ආසයි සර්ප්‍රයිස් දෙන්න. මොනවද යහුනේ? කනදයක්ද? මගේ AirPods එක දාමු මේක ඇතුළට. මං හිතන්නේ මේ එහෙම එකක් වෙන්න ඕනේ. හැබැයි මගේ එක පොඩ්ඩක් මේ උසයි. එයානට අනේ cute අනේ. හරිම ලස්සනයි. අනේ මේ ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් බොක්ස් එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ අරගෙන බලන්න. හරිම සතුටුයි මේකේ තියෙන දේවල් දැක්කහම. අපි දැන් day 6 එක බලමු මොනවද තියෙන්නේ කියලා. කන දෙයක්. නෑ. කන බණේමයි මම. මේක තියෙන්නේ මේ sheet mask එකක්. අපි බලමු day 7 එක. මොකක්ද? කොණ්ඩ කට්ටා. අපි day 8 එකයි 9 එකයි ළඟ බලමු. ඒක නැත්නම් වීඩියෝ එක වෙලා යනවා. perfume එක. ඒක තමයි මේකේ සුවඳ කොහෙද මට ආයේ මේ box එක unbox කරනකොට මේ සුවඳක් ආවා. මෙන්න මේ perfume එකේ සුවඳ. මේක roll on perfume එක. අපි day 9 එක හරි බලමු. key tag එක මම හිතන මම හරි. key tag අනේ snow white ඉන්නේ. අන්න මම මෙන්න මේ ටිකම ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බැලුවා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ටික මම දැන් day 10 වල ඉඳන් තියෙන්නේ. අනේ තව මට තියෙන්නේ 1 2 3යි. තව තිබ්බනම් අපි day 10 එකේ බලන්න මොනවද තියෙන්නේ කියලා. එකක් තියෙන්නේ perfume හරි. මම හිතුවා හරි body spray එකක්. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේ අර මේක අර මොනවද ඒකට කියන්නේ අර උණු වතුර දාන්නේ මට වීඩියෝ කියන නම මතක නැහැ කොහමද ඒක. ඒක දැක්කම දන්නවා. ගර්ල්ස්ලා වැඩිපුර දන්නවා.
අපි අන්තිමට හදමු. මම හිතන්නේ මේක අයිෂැඩෝ කරලා අනේ පොත්තක්. බලමු මේ නෝට්බුක් එක. අනේ ඇත්තටම මට නෝට්බුක් එකක් නම් ගොඩක් ඕන වෙලා තිබ්බේ. ඉතින් මට හම්බුනේ ඔන්න ඔය දේවල් ටික. ඕගොල්ලොන්ට මේ ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් එක ගත්තොත් මේ ටිකම හම්බෙන්නේ නැහැ. ඔයාලට වෙන සෙට් එකක් හම්බෙන්නේ. මේ ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් එක සර්ප්‍රයිස් ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් එකක්. ඉතින් හැමෝටම එකම දේ හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලටත් සිලෝන් ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් එකෙන් මේ වගේ ඇඩ්වෙන්චර් කැලෙන්ඩර්ස් ගන්න පුළුවන්. හරිම ෂෝක් මේ වැඩේ. අනේ මට තව එකක් ඕනේ. මම කලින් ගත්ත ඇඩ්වෙන්චර් කැලෙන්ඩර්ස් වලට වඩා ගොඩක් වෙනස්. හේතුව මම මේක ඇතුළේ තියෙන දේවල් දන්නේ නැහැනේ. ඉතින් සර්ප්‍රයිස් වෙනවා. හරිම ආසයි මම ඒකට. ඉතින් ඔයාලත් මම වගේ ඇඩ්වෙන්චර් කැලෙන්ඩර්ස් අන්බොක්ස් කරන එක හොබි එකක් කරගෙන ඉන්න කෙනෙක් නම් සිලෝන් ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් මෙන්ෂන් කරන්නම්. ඉතින් ඔයාලටත් පුළුවන් try කරලා බලන්න. සිලෝන් ඇඩ්වෙන්චර් කැලෙන්ඩර් මම කියන මට ආයෙ මේ වගේ එකක් කරන්න කන දේවල් ටික වැඩිපුර එවන්න. චොක්ලට් එකවත් කමුද?